ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහකාර රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටම ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙන් කාර්යාල සහකාරය යන තනතුරට ඔන්න අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම සඳහන් කරනවා මේකෙදී ඔයාලට පැවරෙන ප්‍රධාන රාජකාරිය විදියට සඳහන් කරනවා නිවැරදි ඉන්වෙන්ටරි වාර්තා තබා ගැනීම, එවැගේම අදාළ බෙදා හැරීම් සඳහා භාණ්ඩ නිකුත් කිරීමට ඉහළ නැංවීම, එවැගේම රෝලර් දොර සහ රෝලර් දොර උපාංග නිකුත් කිරීමේ සටහන් සකස් කිරීම, එවැගේම ගොනු කිරීම, ඡායාපිටපත් කිරීම සහ දත් ඇතුළත් කිරීම වැනි සාමාන්‍ය පරිපාලන කාර්යයන් ඉටු කිරීම, එවැගේම එදිනදා මෙහෙයුම් අවශ්‍යතාවලදී සහාය වීම, අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන සහ නිකුත් දෙපාර්තමේන්තු සමග සම්බන්ධීකරණය කිරීම යන විදියට ඔයාට පැවරෙන ප්‍රධාන වගකීම් මෙන්න මේ විදියට නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම සඳහන් කරනවා ඔයා මේ තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකම් විදියට සඳහන් වෙනවා ඉන්වෙන්ටරි කළමනාකරන පද්ධතිය පිළිබඳව මූලික දැනුමක් තියෙන්න ඕනේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම හොඳ සංවිධානාත්මක සහ කාල කළමනාකරන කුසලතාවයක් තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. විස්තර සහ නිර්වද්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සමාන තනතුරක අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම වාසියක් වෙනවා කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම මූලික පරිගණක කුසලතා Microsoft Excel පිළිබඳව ප්‍රවීණතාවයක් තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේ එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ කාර්යාල සහායක තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාගේ වයස අවුරුදු 25-30 අතර වෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහායක යන තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ සඳහා ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් ඔයාලගේ පෞද්ගලික විස්තර, අමතර සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තිමය සුදුසුකම් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර දතුලත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ හදාගත්තු CV එක careers@elcado.com කියන ඊමේල් එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් closing date එක විදිහට නිවේදනයේ සඳහන් කරනවා 2026 අප්‍රේල් 9. ඉතින් අප්‍රේල් 9 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා කාර්යාල සහායක යන තනතුරේ රැකියාවක් බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඔන්නවට තමයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න නැතුව අනිවාර්යෙන් අප්‍රේල් 9 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මම හිතනවා එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහායක යන තනතුරු පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.